වෙලා තියන්නේ එක පැත්තකින් රිලව්ගේ ප්‍රශ්න, එක පැත්තකින් මොඩරුන්ගේ ප්‍රශ්න, එක පැත්තකින් ලේනුන්ගේ ප්‍රශ්න. ගොවිතැනක්වත් කරලා ජීවත් වෙන්න බෑනේ බං. ගොවි අඩි කියලා කිසිම සාහනයක් නැහැ බං. ඒකයි දැන් අපි බලපන් මං ඉරුම් කෑල්ලටත් වෙලා තියෙන වැඩේ. වියදම විතරයිනේ බං කිසි ඒකයි දැන් රටේ තත්ත්වෙත් ආණ්ඩුවකින් කියලා කිසිම සාහනයක් අපිට නැහැනේ ඔය. වියදම විතරයි. කිසිම බලක් නැහැ. තාම වෙලා තියෙන්නේ. ගොවිත නැපෑවල වෙන මොකක් හරි වැඩක් කරන්න කියලා තියෙන්නේ ඔය. ඒක ඇත්ත බං. එක පැත්තකින් දළු පවුරු රැක ගන්නත් ඕනි. එක පැත්තකින් ආණ්ඩුවට බදු ගෙවන්නත් ඕනි. රට එපා වෙලා බං තියන්නේ. මට මේ රටින් යන්නම අපිට හිතිලා. පරම්පරාවෙන් උරුම ගොවිකමනේ. වෙන මොනවා කරන්නද අපි? බං අපේ පන්තියේ දු සජියා ඌ යකෝ බිස්නස් නේ බං කරන්නේ. ඌ බැකෝ එක්කුත් ගියානේ බං. අපි තාම එක උන් ඔක්කොම බැකෝ ගත්තා. අපි ඔක්කොම හුකෝ ගත්තා. ඉරාවටම